ජපානයට පරමාණු බෝම්බ හෙලා මෙම වසරට අවුරුදු 81ක් සම්පූර්ණ වනවා. ඒ වෙනුවෙන් පවත්වන සාම්ප්‍රදායික සමරුමක් පසුගියදා හිරෝෂිමා නගරයේදී පැවැත්වුණා. හරිම සීරුවට රටක් විදිහට ජපානය කලින්ටත් වඩා ආයෙත් නැගී සිටියා. අපි ජපන්නු හපන්නු කිව්වට එවකට පැවති කලාපීය යුද්ධ වාතාවරණය අවසන් කරන්නට කලාපීය සාමය ඇති කරන්න ඍජුවම මැදිහත් වුණ රටක් තමයි ශ්‍රී ලංකාව. ඇත්තටම ලෝක ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 1951 වසරේ සැන් ෆ්‍රැන්සිස්කෝවල පැවැත්වුණු සාම සමුළුවේදී එවකට මෙරට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සාමය ගැන ලෝකයටම පහදා දුන්නා. නහි වේරේන වේරානි වෛරෙන් වෛරය නොසන්සිඳේ යන පාඨය ජපානයේ නැවුම් ආරම්භයට හේතු වුණා. අදත් ජපන් පෙළපොත්වල මේ කතාව අපිට දකින්න පිළිවන්. ඉතින් මේ වසර වෙද්දී ජපානයට බෝම්බ හෙලා වසර 81ක් සම්පූර්ණ වෙනවා. ඒ අඳුරු සිදුවීම සිහිපත් කරමින් 1977 වසරේ ඉඳන් හරි අපූර්ව සැමරුමක් ජපානයේ හිරෝෂිමාවල පැවැත්වෙනවා. මේ අඳුරු අතීතයට මුහුණ දුන් අයගේ අත්දැකීම් ඊළඟ පරම්පරාව සමග බෙදා ගන්නයි මේ සැමරුම පැවැත්වෙන්නේ. මෙවර මෙම වාර්ෂික සැමරුම සඳහා පළමු වරට ශ්‍රී ලංකාවත් සම්බන්ධ වුණා. ඒ ටැප්රොබේන් ආයතනයත් වර්ල්ඩ් කොලැබොරේෂන් ආයතනයත් මේ සැමරුමත් සමග සම්බන්ධ වීමත් සමගයි. එසේම මෙම අවස්ථාවට ජපානයේ ශ්‍රී ලංකා තානාපති පිවිතුරු ජනක් කුමාරසිංහද එක්ව සිටියා. Ladies and gentlemen, it is great honor to join you today at the Hiroshima Flower Festival, a celebration of beauty, culture and above all, peace. I'm especially delighted to once again meet Miss Kano Yashika, whom I had pleasure of meeting here in Hiroshima last year.